හෙලෝ මගේ යාළුවනේ ඔන්න අදත් ඔයාලා මං හැපි ඩීටි මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් ලොකු බබාලා දෙන්න එයාලගේ ඉස්කෝලේ වැඩ කරනවා. ඒ අතරේ මම තේ බොන්න පොඩි කෑමක් හදනවා. ඊට තියෙන 40ක්. කොහමද ඒක ටනු? බයි. හයි ටනු. මම රෝල්ස් හදන්නයි ලෑස්ති උනේ. ඉතින් මං ඒකට කරි එක හදනකොට අයියට පාඩම් කරන තැනට සුවඳ ඇවිල්ලා. ඉතින් මේ ඇවිත් බලනවා අපි මොනවද මේ කුස්සිය හදන්නේ කියලා. ටෙනෝ ඉතින් මං කෑම හදනවා නම් මගෙත් එක්කම කුස්සියට වෙලා තමයි ඉන්නේ. මොකද එයාට ඕනේ අපි කුස්සියේ මොනවද කරන්න කියලා හැමදේම හොයලා බලන්න. හැමදේම ඉතින් ප්‍රශ්න අහනවා. දැන් මොකද්ද කරන්නේ? අනේ මන්ද මේ බොරු රැවුල. එයා ඉතින් කුස්සියේ වැඩ ගැන හොඳට බොරු රැවුල. ටික බැදෙන අතරෙම මම මනින්ම භාජන ටිකත් හොද ගන්නවා. එතකොට ඉතින් මට ලේසියිනේ. ටෙනෝ ඉතින් මට කුස්සිය වැඩවලට ගොඩක් උදව් කරනවා. මම හොදලා දෙන භාජනය ක්‍රැක් එකෙන් අඩු කරනවා. ඉතින් ඒ වගේ පොඩි වැඩවලට එයා මට ගොඩාක් උදව් කරනවා. ඉතින් අනිත් දෙනාට උදව් කරනවා. ඒ වුණාට මෙයා තමයි ගොඩාක් උදව් කරන්නේ. ඉතින් දැන් කට්ටිය මිදුල සෙල්ලම් කරනවා. මම ඒ අතරේ ගේ අස් කරලා අතු ගන්න පටන් ගත්තා. පොඩ්ඩ තුන් දෙනෙක් ගෙදර ඉන්නවා කියන්නේ ඉතින් ගේ කොයි වෙලාවෙත් හැඩි වෙනවා. ඉතින් මේ කාලේ තියෙන්නේ පොඩි කාලයයිනේ. ඒගොල්ලෝ ඉක්මනින්ම ලොකු වෙනවා. ඉතින් එතකොට තමයි අපිට දැනෙන්නේ අනේ ඒ කාලේ පුංචි කාලේ කොච්චරනම් හොඳද කියලා. ඉතින් මම මෙයාලා ගේ හැටි කරනකොට බනින්නේ නැහැ. ඉතින් මම පොඩි කාලේ මේ අත්දැකීම මට ලැබුණේ නැහැ. මම තනියම හැදුන නිසා. ඉතින් මම මෙයාලා දිහා බලලා ඒ අත්දැකීම මම සතුටින් විඳිනවා. ඉතින් ඔන්න දැන් කට්ටියම වොෂ් දාලා ඇවිල්ලා මම හදපු රෝල්ස් කාලා තේ බොනවා. ඉතින් අපි මේ තමයි ගෙදර එකට කන්නේ බොන්නේ. හැමෝම ගෙදර ඉන්නවනම් මේ විදිහට මේසෙට ඇවිල්ලා අපි පොඩි දේවල් කතා කර කෑම ගන්නවා. ඉතින් හස්බන්ඩ් වැඩට යන නිසා මම ගොඩක් වෙලාවට ගෙදර තනියම ඉන්නේ මේගොල්ලොත් එක්ක. ඉතින් මම මෙයාලත් එක්ක තමයි නිතරම කතා කරන්නේ. ඉතින් මම හිතන්නේ මේ විදියට හැමෝම එකට ඉඳගෙන කෑම ගන්නකොට දරුවන්ටත් ඒක ආදර්ශයක්. මොකද එයාලගේ පිළිවෙල හැදෙනවා. ඒ විතරක් නෙමෙයි එයාලා තුන්දෙනාගේ සමගිය සතුට ආදරය වැඩි වෙන්න හේතුවක් වෙනවා. ඉතින් ඔන්න හවස බුදුන් ඇඳලා ඉවර වුණාම මම එයාලට දුන්නා බෑන්ගල්ස් හදන්න කියලා. කරන් බලන්න අතර තියෙන. ඉතින් මම හිතනවා මේ වගේ වැඩ කරනකොට එයාලගේ නිර්මාණශීලීත්වයත් වැඩි වෙනවා කියලා. ඒ වගේම මේ වගේ පුංචි වැඩ කරන්න එයාලගේ ඇඟිලි හුරු වෙනකොට මොලේ වර්ධනයටත් ඒක ගොඩාක් උදව් වෙනවා කියලා තමයි මට හිතෙන්නේ. කොබලන්ට ලස්සන වෙන්න. වව්. ටෙනු. මේ වීඩියෝ එකට කැමති වුණා නම් ලයික් එකක් දාන්නත් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ගැට ගන්න. ලොකුනේ. ලොකුද බලන්නකො දැන් ඔයාලා.
නෑනේ. හරි ගැටේ ආවම ලොකු නෑනේ. දෙන්න. එහෙනම් යාළුවනි මේ වීඩියෝ එක බලපුවාට ගොඩාක් ස්තුතියි. මම ඉක්මනටම ආයි අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. එතකන් ඔයාලා මගේ channel එක subscribe කරලා තියාගන්න. මම ගිහින් එන්නම්. මම ඌෂා